Good morning. Good morning. අපි දැන් දුකසේ මං යන ගමන් කියන්නම්කෝ මේ මොකද දුක පොයින්ට් එක කියලා මං කිව්වේ ඊයේ පොඩි මූඩ් ඩවුල් කියලා. අද මං ගෙදර යනවා. මෙයා මෙහෙම හොස්පිටල් එකට දාලා. ඕකේ. එහෙනම් දුක කියන්න සෙට් වෙන්න තව ටිකකින්. මේ දවස්වල යන කන්ට්‍රෝවර්ෂල් ටොපික් එකක් තමයි. නේ දුකයි සතුටුයිද? සතුටුයි නේ? දුකයි. All right. මට ගෙදර යන කලින් පොඩි වැඩ වගේක් තියෙනවා කරන්න. ඉතින් වැඩ කරන්න තැනක් දැන් මට ආය යාර හිටපු තැනට යන්න කම්මැලි. මං ඉතින් බැලුවේ අද තව ඔයගොල්ලෝ මතක ඇති මං ඊයේ ගියා ඩොරාඩෝ එකේ අර ස්ටෝර් එක පෙන්නන්න. ඒගොල්ලෝ ස්ටෝර් එකක් ඕපන් කරනවා පොළොන්නරු ක්‍රවුන් මෝල් එකේ. අලුතෙන් මෝල් එකක් හදලා මං එදා පෙන්නුවේ මේකේ තමයි අර ෆුඩ් සිටි පීසා හරහා පීසා හට අරම තියෙන්නේ කියලා. ලස්සන බිල්ඩින් එකක් පෙන්නුවේ. ඉතින් ඒකේ ඒගොල්ලෝ ස්ටෝර් එක ඕපන් කරනවා. ඒක ඕපන් කරන්නේ අද. ඉතින් ඒකටත් මට ඉන්වයිට් කරා එන්න කියලා. ඒකට යන්න කලින් මම ඩිජිටල් මාකටිංగ్ කරන්න කියලා කිව්වනේ. ඉතින් මගේ ක්ලයන්ට් කෙනෙක් එයාගේ ෆස්ට් අපි වෙබ්සයිට් එක හැදුවා. වෙබ්සයිට් එක හදලා එයාගේ එහෙම සේල්ස් ෆනල් එකක් හදලා මං බලන්න යූටර්න් එක ගියා ඒ පාර දකුණින් තියනවා. ඉතින් සේල්ස් ෆනල් එකක් හදුවා. ඒකේ පොඩි ඉෂුස් වගේක් තියෙනවා. ඒ ටික පොඩ්ඩක් දැන් ඇඩ්‍රස් කරලා ෆික්ස් කරන්න ඕනේ ඉක්මනට. ඉතින් ඒක හින්දා මම බැලුවේ මේ අලුතෙන් බැරිස්ට් එකක් දාලා තියෙනවානේ. එදා කලින් මං ගියේ දා බැරිස්ට් එකට. ඉතින් අද බැරිස්ට් එකට ගිහිල්ලා පොඩ්ඩක් ඒ වැඩ ටික කරගන්න පුළුවන්. මොකද නිදහසේ කරගන්න පුළුවන් නේද? එහෙනම් බැරිස්ට් එක හම්බුනේ. Good morning. නේ. එහෙනම් right okay. Good morning. Good morning. අපි යනවා මේ ඩොරාඩෝ එකේ ඕපනින් එකට බලමු. ඕපනින් කියන්නේ ෂෝ එක අද ඕපන් කරනවා. මේ තියෙන්නේ මෝල් එක. බලමු. මේකේ ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙනවා ගෝල් කලර් එක. ඒක තාම සෙට් කරනවා. අදින් ඉෂා නාව මොකද මේ ෆ්ලෝ එකේ තියෙන්නේ මේකත් කූල් පැනට් එක. අර පැත්ත මොකක්ද ගන්න. මේ තියෙන්නේ ඩොරාඩෝ එක. එන කාර් ඩිෆියුසර්ස් පොඩි ඒවා මේ ඉන්නේ මේ ඩොරාඩෝ එකේ ස්ටාෆ් එක. ඔය ඉෂාන. හොද? ලොග් එක නිකන් ගියා. කොහොමද යන්නේ? දැක්කනේ. බෙඩි තිබ්බා. රයිට්. වෙන්නේ කවුද? මැනේජර් මාත්. කීයක මොකද මතකද? ඒක උඩේකට ඒක බීප් කියලා. එහෙනම් අපි ඩාඩි කියම්බේ. All right, ready, all right.
හරිද? මේ දැන් යනවා ගෙදර. alright. Oh, මහන්සි. මට්ටම් වත්තිය.